ඉතිහාසය හයි කොහොමද ඔයාලා හැමෝටම? ඔන්න ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලැබුවා මේ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එක අරගෙන ආවේ අපේ අවුරුදු උත්සවය vlog. එහෙනම් ඉතින් අපි බලමු අපේ පුංචි පවුලේ අවුරුදු උත්සවය කොහොමද පැවැත්වුවේ කියලා. 200ක් වගේ පොඩි මුදලක් අපි එක්කෙනෙක්ගෙන් එකතු කරා. තරඟ 11කට හරියන්න අපි තෑගි ප්‍රමාණයක් ගත්තා. කොහමද අපි ප්ලෑන් කරන් ඉදී අවුරුදු දවසේම දවල්ට අවුරුදු උත්සවය තියන්න. හැමෝම 2 විතර වෙද්දි අයියලා දිහාට එකතු වුණා. අපේ සුහද අවුරුදු උත්සවයේ පළවෙනි තරඟය තමයි දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරඟය. 18න් පහළ පොඩි අයට තමයි මේ තරඟය තිබ්බේ. ළමයි ඉස්සරහට යන්න සද්ද පොඩ්ඩක් වැඩි. අපේ කට්ටියක කට පොඩ්ඩක් සද්දයි. විශේෂයෙන් මගේ. ඉතින් ඒ හින්දා ගණන් ගන්න එපා මේ අවුරුදු උත්සවේ නිති. මෙන්න අලියට හැදීලා. ඔරිජිනල් සවුන්ඩ් එක බලද්දී මේකේ රසය තියෙන්නේ. ඒ නිසා මම මේ vlog එකේදී වොයිස් කරන්නේ අඩුවෙන්. අපි එහෙනම් ඔරිජිනල් සවුන්ඩ් එකම vlog එක බලමු. no මේ පැත්ත කියන්න පුළුවන් මෝඩේ එක තියන්නේ. මෙදා ඉතින් දවසෙන් මට මයික් එක බාර වෙලා තිබ්බේ. මං ඉතින් උඩිම සාධාරණේ කරා මට පුළුවන්. ටොපි හැඳීමේ තරගය දැන් පවත්වන්නට නියමිතයි. වැඩිම ටොපි ප්‍රමාණයක් ගන්නවා. ඔන්න එහෙනම් පටන් ගන්නවා. 1 2 3 ඉන දොන් අවුරුද්දයි ලබන දැන් හරි සද්දයි එළගී ජනගී රව් දෙන්නයි සූර්ය මගුලට වෙන්නයි ඉන දොන් අවුරුද්දයි ලබන දැන් හරි සද්දයි එළගී ජනගී රව් දෙන්නයි සූර්ය මගුලට වෙන්නයි. ලොකු කට්ටියටත් මේ තරඟ තිබ්බ එක නම් මරුවට ගියා. අපි ඒ වෙලෙත් හිතලා තමයි ගෙනාවේ. කලින් ප්ලෑන් කරන් ඉදී නෑ මේක. අයියලා මල්ලි කතා වුණා ලොකු කට්ටියටත් මොකක් හරි ආතල් එකක් දෙමුයි කියලා. ඒ වෙලේ හිතලා කඩේ ගිහලා තමයි තල කැරලිත් ගෙනාවේ. ඉතාම ආසන්න නනි. ඔව් ඉතාම ආසන්නයි. මොකද හැරමිටි ගහන්නේ.
මේ කණාමුට්ටු තරඟය තමයි අපේ අවුරුද්දේ වැඩිපුරම ඇදිච්ච තරඟය. මොකද හැමෝම කරේ වැල කඩපු එක විතරයි. එක්කෙනෙක්ටවත් බැරි වුණා මුට්ටියට හරියට ගහන්න. ඉතින් ඒ හින්දා අන්තිමට තෑගි දෙන්නත් ඕනේ හින්දා අපි වෙන තරඟයක් ඒ වෙනුවට පැවැත්තුවා. මං කියව බින්දෙන්නේ නැහැ කිව්වා. බින්දුන්නේ බින්දුනත් අවුල්. ඔන්න 1 2 3යි. අනේ යවුට. Niye foto orang kat rumah bini? 1 2 3. Stop. Awasana දෙන්න. මෙන්න මේ බෝතලයට වතුර පිරවීමේ තරඟය අපි පැවැත්වුවේ කණාමුට්ටේ තරඟය වෙනුවට. පවුල් 3ක් එක පවුලකින් 3 දෙනෙක් ගානේ. කොහොම හරි ඉතින් අපේ හේරත් පවුල කට්ටිය තමයි දින්නේ ඉතින්. ඕම් බලන්න මගේ නවුන්සින් වගේද අපේ තාත්තගේ නවුන්සින් කියලා. තරගයක් පවතින්නේ. ඕ සමසමව යනවා වගේ පේනවා. ඉති සැලුම් කණ්ඩායම ඉදිරියෙන් ඉන්න වෙනවා. අව් අව්. පේනවා. අව්. අපි රෑ 8 විතර වෙනකන් ඉඳිය උදේ කාපු කිරිබත් එකෙන් විතරයි. අපිට දවල් කෑම ඔය මොනවත් මතක තිබුණේ නැහැ. ඒ තරම් හෙනම බැහැලා ඉඳියේ වැඩේට. ඔළුවට දාගන්න ඕනේ. ඔළුවට දාගන්න. ඔළුවට දාගන්න. ඔළුවට දාගන්න. දාගන්න. මේ තරඟේ ඉවර වෙද්දි උගුර ලෙෆ්ට් මම ඒ තරම් කෑ ගහනවා බෙරියන් දිදී ඔළුවටම දාගන්න කියලා. ඔළුවට දාන්න ඕනේ. ගාවල වේ දාන්න ඔළුවට. දාගන්න. අන්නේම. ඕ දාගන්න. Come out. Sinabi no egalo. Amma ke amma Hindi baru nani di. Pala kadang. Itu kadang ini lah minggu.
කමල්දිනගේ වීඩියෝස් තව තියෙන්න තිබුණා මේ කවුරුත් වීඩියෝ කරලා නෑ වෙර හැමෝම කමල්දින දැන ඉඳලා තියෙන්නේ. ඉතින් වීඩියෝස් නෑ ඔයාලට පෙන්නන්න කොහොම හරි අපි දෙන්න තුන් දෙනෙක් හොඳට වැටුණා. මම නම් තුවාලත් කරගත්තා. ඉතින් එහෙම තමයි උඩට ඉතින් දිනම හම්බුන්නේ නැහැ. ඉතින් අපි පරාදයි. තිබුණු හැම තානකයකටම අපි තෑගි දුන්නා. තෑගි දුන්නේ නැත්තේ අර ටොපි හැඳීමයි තල කැල්ලිය හැඳීමටයි. ඒවට තෑගි වුණේ ඒ තමන් ඇහිඳගත්තේ ඒවම තමයි. ඊට පස්සේ අපි කොහොම හරි ඔක්කොම ඉවර වෙද්දි 6 විතර වුණා. තෑගි දීලා හැමෝම ඊට පස්සේ 6ට විතර ඉවර කළා. අපි සින්දු කියලා ඩාන්ස් කරලා එහෙම තමයි ඊට පස්සේ ගෙදර ගියේ රෑ වෙලා. ඔහොම තමයි ඉතින් අපේ අවුරුදු උත්සවය ඉවර වුණේ. කොහොමද ඉතින් ඔයාලගේ අවුරුදු සරුයිද? අපිට නම් සරුයි. ඉතින් ඔයාලගේ අදහසක් මගේ වීඩියෝ එක ගැන කමෙන්ට් කරගෙන යන්න. මගේ වීඩියෝ එකත් එකතු වෙලා ඉඳපු හැමෝටම thank you.